දවසින් ගිහින් එන්න පුළුවන් කියලා හැමෝම කියන නිසා එන්න අද අපිත් එක්ක යමු කොළඹ ඉඳන් දොළොස්බාග පැත්තට. කොහොම හරි මැප් එකක් බලාගෙන අපි උදෙන්ම ගමන යන්න පිටත් වුණා. ඔක්කොටම කලින් බඩගින්න ඉස්සර වෙන නිසා ඔන්න අපි උදේම නැවැත්තෝ කොළ කැඳ එකක් බොන්න. කොළ කැඳ එකක් බීලා පැයක විතර ගමනකින් පස්සේ මහන්සි යන්නත් එක්කම අපිට හම්බුනේ මෙන්න මෙයාව. බලන්නකෝ මෙයාගේ ලස්සන. මේ තමයි රිකිලියල්ල. බලන්නකෝ වටපිටාවේ ලස්සන. අපි දෙන්නත් එක්ක දියැල්ල දිහා බලාගෙන ගෙදරින් හදාගෙන ආපු සෑන්ඩ්විච් එකකුත් කන ගමන් බලන්නකෝ මෙන්න මේ යාළුවට ටිකක් දුන්නා. ටික වෙලාවක් මෙතන නතර වෙලා ඉඳලා අපි මේ ඊළඟට යන්නේ නලගෙන ඇල්ල බලන්න. ඔයාලට මේ දියැල්ල බලන්න මෙන්න මෙතනින් ටික දුරක් ඇතුළට යන්න වෙනවා. මෙයාව බලන්න නම් ඉතින් රුපියල් 50ක ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ. ඇත්තටම මම S2කින් දැකපු ලස්සන කියලා නිම කරන්න බෑ. බලන්නකෝ මෙයාගේ ලස්සන. මට ඇත්තටම මේ වෙලාවේ උනන් හිතුණා මෙයා ළඟටම ගිහිල්ලා බලන්න ඕනි කියලා. එන්න අපි යමු දියැල්ල ළඟටම. හැබැයි ඔයාලා වතුර වැඩි කාලෙක යනවා නම් මේ දියැල්ල මුලට යන්න හිතන්නවත් එපා. විශ්වාස කරන්න මම මේ වෙලාවේ මෙතන දැකපු ලස්සන මම මීට කලින් කොහෙදිවත් දැකලා නැහැ. ඇත්තටම මේ තමයි මම දැකපු ලස්සනම දියැල්ල. ඔයාලත් මේ අත්දැකීම නම් අනිවාර්යෙන්ම විඳ ගන්න ඕන. තිබුණු පුංචි මහන්සියට අපි බීම එකකුත් බීලා අපේ ගමන ඉතුරු ටික යන්න පිටත් වුණා. බලන්නකෝ අපිට ඊළඟට කවුද හම්බුනේ කියලා. මේ තියෙන්නේ රුක්මල් ඇල්ල. එයා ඉන්නේ පාරායිනිමයි. ඔයාලා නලගෙන ඇල්ල ඉඳන් දොළොස්බාගේ පැත්තට යනකොට තමයි මෙයාව හම්බ වෙන්නේ. ඉතින් මෙයාටත් බායි කියලා අපි ආයෙත් යන්න පිටත් වුණා දොළොස්බාගේ පැත්තට. යන ගමන් අහල පහලින් කැලෑ මල් මිටකුත් අහුලගත්තා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ගමනේ ලස්සනම ප්ලේස් එකට. මේ තියෙන්නේ පැලම්පිටිය view point එක. මෙතනට ආවම ඔයාලට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉවරයි කියලාද හිතුවේ? නෑ මෙතනින් එහාට තමයි හොඳම ටික පටන් ගන්න. view point එක ගාවින් උඩට ගියාම තමයි මට ලංකාවේ යන්න පුළුවන් වුණ ලස්සනම පාරේ යන්න ලැබුණේ. නිම්නයකට මැදි වුණු තේවතු යායක් මැදින් මේ යන ලස්සන ගමන කොච්චර සුන්දරද කියලා ඔයාලට පේනවා ඇති. චුට්ටක් ඉන්නකෝ මේ ලස්සන නම් ඔයා විඳින්නම ඕනේ. ඇස් අහකට ගන්න බැරි තරම් සුන්දර මීහරිත ලෝකේ ඔයාලත් බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. මේ තරම් ලස්සනක් දකින්න නම් අපි කොච්චර පින් කරලා තියෙනවද කියලා මේ වෙලාවේ මට හිතුණා. මේ සීතලේ සුන්දරත්වය විඳින ගමන් අපි දෙන්න ගෙදරින් හදාගෙන ආපු කෑම එකත් කාලා බලද්දි මෙන්න මේ යාළුවෝ ටික අපිට හම්බ වුණා. බලන්නකෝ ඔයාලත් දන්න කට්ටියක්ද කියලා. ඔන්නේ ලස්සනත් බලාගෙන අපි ආපු පාරෙම ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ වගේ සුන්දර තැන් සදහටම රැකගන්න පියසටහන් විතරක් ඉතුරු කරලා මතකයේ පමණක් රැගෙන එන්න. ආයෙත් කොහේ හරි යමු. බයි.